ඒයි බරවාහන පිටවීම් කොල්ලොන්ට නෑ විටමින් පිටිපස්සේ අඳුරගත්තේ මතකද පැරණි පෙම්වතා මට වගේ මූණත් අමතක වෙලා තිබ්බේ නැත්තම් දැක්කම කැතයි කියලා හරි කියන්න තිබ්බේ මේ නෙවෙයි නේ හිටියේ මොකද මේ පැත්තේ කසාදයක් බැඳගෙන මේ පැත්තට ආවද මොකද සල්ලි නෑ කියලා මාව දාලා ගිහිල්ලා කසාද බඳින්න හිටන් හිටපු බුසු ගාලා සල්ලි විසි කරන ATM මැෂින් එක හම්බුණාද දියුණු වෙන්න කැමති මිනිස්සෙක් තමයි මං ඇහුවේ නැත්තම් තමසෝගේ කාලකන්ණිය කසාද බැඳ ගන්න කියලාද මට කියන්නේ ඔයාගේ මොලේ මං වගේ අහිංසක කොල්ලෙක් රවට්ටන්න කලින් තිබ්බනම් නේද එහෙනම් අද මායි බාලකෝ කී දෙනෙකුයි හිත රිද්ද ගන්න නැතුව සතුටෙන් ඉන්නවද කොඩප්පුලි කතා කියන්නේ නැතු ඉන්නවකෝ හරියන්නේ නැත්තම් දාලා යනවා තමයි තමුසි දාලා ගියාට පස්සේ බලනකො මං ඉන්න තැන මාත් මේ වෙනකන් හොඳ උස තැනකට වෙලා තමයි හිටියේ කොල්ලොන්ගේ ඇඟේ එල්ල මැක්කෝ වගේ සල්ලි බොන්න අපිට බෑනේ ඒ ඉතින් පොඩියට හම්බ කරගන්න තමසි හම්බ කළා මහලුකට සල්ලි කාරේද දැන් අනේ නෑ පොඩියට ඩිලිවරි යනවා ඔයාලා වගේ නඩත්තු වේදම් බරේව නඩත්තු කරන්න අපිට සල්ලි නෑ ඒවට ගොංගස් ඉන්නවා no cash only fees ජනවහලෝ යන්න මම දැන් ටේකන් ලොරියක් තිබ්බා කියලා ලොකු සීන් දාන්න එපා මට ධනපති බිරිඳ මට ලොරියක් නෑ ඕයි මගේ බිස්නස් එකට මම මේ ලොරියක් රෙන්ට් එකට අරන් ආවේ තමසි නම් ඉස්සරහට කාලකන්ණියමයි ලොරි ටෝක් දුන්නට ලොරියක්වත් නෑනේ ඉතින් ওই තමුසේ ඉන්න ගෙදර ඊට කඩමුයි තමුසේගේ නෙවෙයිනේ මිනිහාගේනේ මිනිහත් වෙන කාගේද කියලා දන්නෙත් නෑනේ ඒ වුණාට අපිට එහෙම හරි තියෙනවා රෙන්ට් එකට ගත්තුවා නෑ මොඩ ගෑණි අපි වගේ පොඩි බිස්නස් කරන මිනිස්සුන්ට ලොකු ෆැක්ටරි වලට ලොරි රෙන්ට් එකට ඕන ඒකට තමයි අවුරුදු 16ක විශ්වාසය තියෙන බජට් ට්‍රාන්ස්පෝර්ට් ඉන්නේ ඔයාලට ඩිමෝ බට්ටෝ ලොක්කෝ අඩි 10 අමාර ඉඳන් 20 යනකල් ලොරි ඕනෙම හදිස්සියකට ඕන දෙයක් ප්‍රවාහනය කරගන්න රෙන්ට් එකට හෝ හයයකට ගන්න වගේම බයික්ස් තව කාර් වෑන් පවා ඔයා ලංකාවේ කොහේ හිටියත් සට ගාලා බජට් ට්‍රාන්ස්පෝර්ට් එකේ රෙන්ට් එකට හෝ හයර් එකට ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න ඕන උනකම මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න අනේ හරි යනවා යන්න බයිලුණ ගහ බයි ඉස්සර මූ එක ලව් එකක් තිබ්බා කියලා මල්වට්ටි වගේ ඉන්න මට කතා කියන්න මූ හැමෝම මතකෙ වෙ නැත්තම් සෝක් මල්වට්ටි